Hi guys, අයිබෝවන්. ඉතින් අද විශේෂ කාරණාවක් ඕගොල්ලන්ට මේ වීඩියෝ එකේදී කියන්න තියෙනවා. හරිද? අනිවාර්යෙන්ම ඕගොල්ලෝ ඇවිල්ලා ස්කිප් කරන්න නැතුව බලන්න. ලොස් වෙච්ච කට්ටිය ගොඩාක් ලොස් වෙච්ච කට්ටියට මෙන්න මේ වීඩියෝ එක වැදගත් වෙනවා. හරිද? ඉතින් ඕගොල්ලන්ට පුළුවන් අලුතින් account එකක් හදාගන්න. හරිද? ඕගොල්ලන් පරණ accounts වල වැඩ කරනවා නම් ඕගොල්ලන්ට පුළුවන් අලුතින් account එකක් හදාගෙන හරිද? ඔගොලන්ට යස් කරන්න ඕන ප්‍රමෝකෝඩ් එක ඒ වගේම මේක ත්‍රිබල්ලයිට් එක ඒවගේම මෙල්බෙට් එක ඒවගේම මිගපාරිය එක මිගපාරිගෙනම සුරි වින්වින් එක හරද මේ තුනේම අප්ඩේට් එක විල්ල තියෙනවා අපි ඕගොල්ලන්ට ඒක කියන්නම් මොකක්ද අප්ටේට් එක කියලා දැන් ඕගොල්ලන් සාමාන්‍ය විදිහට මේක ඩිපොසිට් එක දාගෙන ප්ලේ කරනවා නේද ප්ලේ කරනවා ඒ වගේම දැන් ඔගොලන්ට පුළුවන් වින්කරොත් විද්‍රෝල් එක ගන්න එහෙමනතන් ලොස්සුනොත් ආයෝගොලන්ට ඩිපුසිට් එකක්දාගෙන හරද ආයෝගොලන්ට ඩිපුසිට් එකක්දාගෙන මේක වැඩ කරන්න ඕගොල්ලන්ට චාන්ස එකක් හම්බවුනොත් කොහොමද ඩිපොසිට් සාමාන්‍යින් ලක්ෂ තුනක් ඕගොල්ලන් ඩිපොසිට් දානවා හරද දැන් ඕගොල්ලන් ප්‍රොෆිට් කරලා හරි ප්‍රොෆිට් කරනවයි කියමකෝ ප්‍රොෆිට් කරනකට කොහොමත් ප්‍රොෆිට් කරනවා මේක ගේමක් ගහන්න ඕනයි කියලා ඇවිල්ලා ලොස් වෙන කට්ටිය ගොඩක් කටිය ලොස් වෙනවා හරද අන්න ඒගොල්ලන්ට චාන්ස එකක් මේක හරද ඕගොල්ලන්ට 50-50 කෑෂ් බෙක් එකක් හම්බ වෙනවා අපේ පොමෝකෝඩ් එක යස් කරලා දැන් මේ සතියඉදල ඔගොල්ලන්ට එකකවන්ස් හදන කටේ ඒ කියන්නේ හරියටම විසි මේ ප්‍රමෝෂන් එක ස්ටාර්ට් වෙන්නේ ගයිස් සනසුරාද ඉරිද්ද අඟහරුවාද විසි හතරේ ඉඳලා මේ ප්‍රමෝෂන් එක ස්ටාර්ට් වෙනවා ඔගොල්ලන් දෙන් ඉදලා එකකොන්ස් හදන කටියරුණු ප්‍රශ්නයක් නෑ මේ වීඩියෝ එක දාලා ඔගොල්ලන් වීඩියෝ එක දාන දවසේ ඕගොල්ලම් බලන්න විසි දෙකේ ඉඳල ඔගොල්ලන්ට එකකවන්ස් හදාගන්න පුළුවන් එක්ටිවේට් කරගන්න පුළුවන් හරද ඕගොලන් ඩිපොසිට් එක දාලා තියාගන්න පුළුවන් දැන් මම වීඩියෝ එක දාන අප්ලෝඩ් කරන දවසඉඳලා අප්ලෝඩ් කරලා ඔගොල්ලම් බලන දවසඉඳලා හරිද එදා වෙනකොට සාමන ඕල් නිපසිට් දාගෙන වැඩ කරනවන එක්ටිවේෂන් එක විසි හතර වෙද්දි ස්ටාර්ට් වෙනවා හරිද ඊට පස්ස ඔය ප්‍රමෝකෝඩ්ඩකින් හැබැ අලුතින් එකකවන්ට එකක් හදල තියෙන්න්න ඕන අලුතින් එකකවන්ට එකක් ඔගොල්ලන් හදාගන්න හරද ගොඩක් ලොස් වෙන කටියට විතර ෆොෆිට් කරන කටයට අවශ්‍යතාවයක් නෑ හරද සාමාන්‍යෙන් මම කියන්නේ ඔගොලන්ට ලොකු එකකවන්ස් ලොකු එකකවන්ස් බර්ගානක් ඔගලන් සෙල්ලං කරන කටිය වෙන්න පුළුවන් දැම්මම් වගේ ලක්ෂ තුනක් ලක්ෂ පහක් සමහරවිට අපේ අතත් වැරදි තියනවා සමහර වැරදි තියෙනවා ඒකින් සමහර එකකවන්් වොෂව් වෙලා තියෙනවනේ එකකවන්් වොෂව් වෙලා තියෙනවා අපිට හරද ඒක නිසා අලුත් එකකවන්ට එකක් හදාගත්ත තෝගලන්ට පරණ එකකවන්් එකේම වින්වින්න එකේ ත්‍රිබල්ලයිට් එකේ අපේ ප්‍රමෝකෝඩ්ස් දෙකක් තියෙනවා ඔය ප්‍රමෝකෝඩ්ස් දෙකම ම මෙතින දාන්න වින්වින් එක ඔගලන්ට ගරුප් එක අපේ ඩිස්ක්‍රපෂන එක ගහිල වටසප් ගරුප් එක ජොයින් වුනොත් හැමදාම් වගේ ලිංක එකෂා කරනවා ඒවගේම ප්‍රමෝකෝඩ් එක වින් නෆා කියලා වින්වින් එක යුස් කරන්න ත්‍රිබල්ලයිට් එක එන් 567 කියන ප්‍රමෝකෝඩ් එක යුස් කරන්න කැපිටල් වලින් එන් දාන්න ඒවගේම BBB 567 කියන ප්‍රමෝකෝඩ් එකත් ඕගොලන්ට යුස් කරන්න පුළුවන් හරිද සෝ ඊළඟ මාසය ඉඳලා හරිද සෝ ඊළඟ මාසය ඉඳලා ඩිසෙම්බර් ඉඳලා ඔගොල්ලන්ට කෑෂ් බෙක් එකක් ලබා ගන්න පුළුවන් හරිද 50-50 කෑෂ් බෙක් එකක් ලබා ගන්න පුළුවන් ඒක කොහොමද ලබාගන්න කියලා ඔය ඔක්කොම ඔගොලන් එකකවන්ට එක හදල සාමාන්‍ය එකකවන්ට එක හදලා එහෙම ලොස්සුනොත් ඔගොල්ලම් මට කියන්න ඒක කොහොමද හදාගන්න කියලා ඒක කොහොමද ගන්න කියලා ඔගොල්ලන් කෑශ් පෙක් කොහොමද ගන්න කියලා ම කියලා දෙන්න හරිද සෝ අද බලමු ක්‍රෑශ් එක කොහොමද ගේමක් ගහන්න කියලා ඉතින් හැමදම් වගේ නෝමලි ගේමක් ගහන් යන්න ගයිස් වෙඩ්ඩිපුර තන්නාවක් අවශ්‍යතාවයක් නෑ අපිට නෝමලි අපි ගේමක් ගහන් යමු හරිද ඕකේ හැරි දැන් අපි යමු ක්‍රෑශ් එකට වැඩි තන්හාාවක් තියෙන කට්ටිය මේක අනිවාරෙන්ම කරන්න යන්න එපා ඔගොල්ලන්ගේ එකකවන්ට එක වෝෂ් කරගෙන යන සිද්ධියක් තමයි ඔගොල්ලන්ට මෙතිනිදි සිතවෙන්න අද මම වෙන ශිෂ්ටම් එකට ප්ලේ කරන මේ එකකවන්ට එක අප් කරනකොට හරද
මේ account එක අප් කරලා අපි withdrawal එක දාන එකත් පෙන්වන්නම් ඕගොල්ලන්ට. ඒ වගේම දවස ගානේ මම එක එක ට්‍රික් යූස් කරලා තමයි ප්ලේ කරන්නේ. එක එක amounts දාලා තමයි. ඒ වගේම එකම සිස්ටම් එකේ මම යන්නේ නැහැ. හරිද? සෝ අද මම දානවා පල්ලෙහා 6000ක් දාගෙන ඉස්සරම මෙතනදී අපි දාගන්නවා සොරි 8000ක් දාන්න ඕනේ. හරිද? හරි. මෙතනදී 8000යි පල්ලෙහෙන් 6000යි. හරිද? ඒකට හේතුවක් තියෙනවා. හරිද? ඉස්සරම අපි හොඳට බලාගෙන ඉන්න ඕන. මම මේක ෂුවර් කරලා ගන්න බලනවා. පළවෙනි එකේම අපි 2x වලින් ගන්න බලමු. ඒකට හේතුව සාමාන්‍යයෙන් අපිට වෙලාව මම මේක ඇතුලේ ලොකු වෙලාවක් ඉන්නේ නැහැ. හරිද? ඕගොල්ලන් ඉවසීමෙන් මේක පොඩ්ඩක් බලාගෙන ඉන්න. හරිද? ඉවසීමෙන් බලාගෙන ඉඳලා ඔගොල්ලන්ට පුළුවන් ලොස් 6ක් ගියොත් ඔගොල්ලන්ට එක ට්‍රිප් එකක් මේක ලොස් දිගටම 2x ඇතුළත 6ක් ගියොත් ඔගොල්ලන්ට 7 වෙනි එක මේ විදිහට මම දාලා තියෙන විදිහට ඕගොල්ලන් දැම්මොත් හරිද 6000ක දාන්න. හරිද? මේක දෙවෙනි ලොස් එක ගියා. හරිද? 6000ක දාන්න. ඒකත් ලොස් වුණොත් ඔගොල්ලන්ට පුළුවන් උඩම තියෙන 8000ක දාන්න. 6000ක දාන්න නැතුව අනිත් එකේ 8000ක දාන්න. හරිද? ඒකත් සමහර විට ලොස් වුණොත් එතකොට කීයද? 7යි 8යි. හරිද? අනිවාර්යයෙන්ම 9 10 කියන්නේ ලොකු odds අදින ටර්න් එක. හරිද? එතකොට අපි දෙකම ක්ලික් කරලා අපි මේක කරනවා. හරිද? ඒක එක ට්‍රික් එකක්. හරිද? මේ විදිහට තමයි මම මනි මැනේජ්මන්ට් එක කරන්නේ. දැන් මේක වෙනම ට්‍රික් එකක් තමයි මම යූස් කරන්නේ. මේ ට්‍රික් එක ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. හරිද? සෝ පොඩ්ඩක් බලාගෙන ඉන්න. බලාගෙන ඉඳලා ඉවසීමෙන් දාන්න. හරිද? ඇයි අපි දාන්නේ සාමාන්‍යයෙන් එක්කෙනෙක්ගේ දවස් නෝමලි වැඩ කරන කට්ටියගේ දවස් 4ක 5ක සතියක පඩියක් වෙන්න පුළුවන් මේක සමහර. හරිද? දැන් මම දානවා දෙකම දානවා. හරිද? මෙච්චර කොන්ෆිඩන්ට් ද ඔයාට කියලා ඇහුවොත් මම නම් කියන්නේ මේක වැරදින්න පුළුවන්. හරිද? ලොස් එකක් යන්න පුළුවන්. මේ යන්න පුළුවන්. හරිද? අපි හරියට ටර්න් එක අල්ලගෙන වැඩේ කරමු. හරි. දැන් ආයි දානවා. කීයද ලොස් උනේ? කීයද රිකවර් කරගන්න ඕනේ කියන එක අපි බලමු. හරිද? හිමීට අපිට වැඩේ කරන් යන්න පුළුවන්. මේක ගන්න ගිහිල්ලා මිස් වුණා ගයිස්. හරිද? සෝ මම මේක හරියට රිකවර් කරගන්න ඕන නම් මෙන්න මේ විදියට තමයි අපිට වෙඩි කරන්න සිද්ධ වෙන්නේ. හරිද? වෙඩි කරන්න සිද්ධ වෙන්නේ මෙන්න මේ විදියට. හරිද? ඒක නිසා ඉවසීමෙන් බලාගෙන ඉඳලා ටක් ගාලා 2x වලින් ගන්න. හරිද? 2x වලින් ගත්තෙන් පස්සේ ඕගොල්ලන් ආයේ මෙන්න මේ විදියට ඇවිල්ලා හරිද? මේක ආයි මේක 8000 කරගත්තා. මේක 6000 කරගත්තා. හරිද? ඉස්සර කීයද තිබ්බේ දැන් කීයද තියෙන්නේ කියලා ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. හරිද? දැනට සාමාන්‍යයෙන් ප්‍රොෆිට් එකේ තමයි ඉන්නේ අපි බලමු. පොඩ්ඩක් ඉන්න එහෙමම රිටර්න් එක බලමු. ඕකේ. ඉස්සර නම් මෙන්න මේ ලොස් තුන තියෙනවනේ. දැන් ගියපු එක. හරි. ඕකේ. දැන් මම දානවා ආයි. හරිද? මේ විදිහට දෙකක් දානවා. sorry guys. බලමු. මේක අනිවාර්යයෙන්ම දෙක පැනලා යන්න ඕන. ගත්තා. සෝ මේක තමයි ට්‍රික් එක. හරිද? ඉස්සර දෙකක් 1.50කට අඩුවෙන් ක්‍රෑෂ් වෙලා ඊට පස්සේ 1.90කට අඩුවෙන් ක්‍රෑෂ් වුණෙන් පස්සේ මම මේ කනගමන් තමයි වීඩියෝ එක කරන්නේ. sorry guys. ඉතින් මේක හොබි එකක් විදිහට තමයි කරන්නේ. හරිද? ෆුල් ටයිම් විදිහට මම කරන්නේ guys forex trading. මේක අමතර ආදායමක් විදිහට තමයි මම කරන්නේ. මේකෙන් මාසෙකට ලක්ෂ 3ක් විතර හම්බ කරනවා ඉතින්. හරි. ලක්ෂ 6ක් සමහර විට හැම වෙලාවෙම මේක තුලට එන්නෙත් නෑ මම.
හැම වෙලාවම දවසකට දැන් සාමාන්‍යෙන් මෙහිතන විදියට විසි ගානක් විතර ප්‍රොෆිට් මම හිතන විදියට විසි ගානක් 25ක් විතර ප්‍රොෆිට්. ඕකේ, ඔය ට්‍රික්ස් ටික යස් කරගන්න පුළුවන්න. හරද මම මේකින් පොඩ්ඩ සාමාන්‍යෙන් 30,000ක් ඔය වගේ මේ ගන්න බලනවා විද්‍රෝල් එක විද්‍රෝල්ල එක ගත්තෙන් පස්සේ ආයි මම විල්ලා කරන එක ඔගොලන්ට පෙන්න්නම් තව වීඩියෝගේදී නැතම් විද්‍රෝල් ෆෝ එක ම අනිවාරම ස්ක්‍රීන් ෂොට් එක ඔගොලන්ට දාන්න මහරවිට වීඩියෝ එක හැමදම් වගේ මට ගන්න බෑ. සෝ ඒක නිසා ඕකේ ගයිස්, ඕක ෆලව් කරගන්න අනිවාරම ෆලෝ කරගෙන හරියට ඕගොල්ලම් වැඩේකරොත් ඔගොල්ලන් අනිවාරම ගොඩ යනවා. හරිද? හදිස්සි වෙන්න එපා, කලබල වෙන්න එපා, තන්හාාව එපාම එපා. හරිද? තන්හා එපා. මෙතිනදී ඔගොල්ලන් දෙයක් මහන්සි වෙලා ඔගොල්ලන් හම්බ කර ලක්ෂ ගාන කෙවල මේකට දාලා ඔය පොලියට අරගෙන නය අරගෙන ඔහොම දාන්න එපා ඇත්තර. හරිද? ඔගොල්ලන්ට රිස්ක එකක් ගන්න පුළුවන් මට්ටමක තියෙන මුදල් විතරක් දාන්න. ඒක ට්‍රේඩින් එකක් ට්‍රේඩින් එකට වේවා මේකට වේවා ඕනම එතකට ඕලන්ට රිස්ක එකක් ගන්න පුළුවන්න ඕක දාන්න. හරිද? ඕක දාලා රිස්ක කරගෙන නෝමලි වැඩේ කරන්න යන්නකෝ නෝමලි වැඩේ කරන්න යන්න. සෝ ඉවරයි කතන්දර එබ්බෙහි වෙන්නතුව ඔය විදිර වැඩේ කරන්න. ඕකේ, see you guys next video වේද හමු.